වලව්වක්, පැරණි ගෙයක්, අඳුරු මාවත්, අතීතයේ රහස් තවමත් හුස්ම ගන්න ගෙයක්. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ හිතට දැනුණු තවත් කතාවක් ගැන. ඒ තමයි මදරගිර වලව්ව. මේ ලස්සන නවකතා පොතේ ලේඛිකාව වන්නේ තරංගා දිසානායක. මට හිතෙන විදිහට මේ කතාව සරල කතාවක් නෙමෙයි. මේ කතාව වලව්වක් ඇතුලේ හැංගිලා තියෙන ජීවිත කතාවක්. ඒ වගේම ගරුත්වයේ තියෙන ගෙයක්. ආදරය, වෛරය, පෞලි බැඳීම මේ සියලු දේවල්ම එකට ගැලපෙමින් යන කතාවක්. මට මේ පොත කියවගෙන යනකොට බය හිතිච්ච දේවලුත් තිබුණා. දුක හිතිච්ච දේවලුත් තිබුණා. ඒ වගේම තමයි hina යන ඒවාත් තියෙනවා. අනික තමයි ආදරය ගැන ලියලා තිබුණේ හරිම ගැඹුරු විදිහට. මට හිතුණ විදිහට ආදරය කියන්නේ සතුට විතරක් නෙමෙයි. කැපකිරීම, වේදනා, ඒ වගේම ගන්න තීරණවල බර මේ කතාවේ හොඳටම පෙන්නලා තියෙනවා. මේ ලේඛිකාව වචන භාවිතය හරිම සංවේදී විදිහට තමයි ලියලා තියෙන්නේ. හරියට නිකන් අපිත් වලව්වේ ඇතුලේ ඉඳගෙන සිද්ධ වෙන දේවල් බලන් ඉන්නවා වගේ. ඔයාලට මේ කතාව ගැන චුට්ටක් මම කියන්නම්. කතාවේ ප්‍රධානම චරිතය තමයි අභිලාෂ්. අභිලාෂ්ගේ අම්මා අභිලාෂ් චූටි කාලෙම තමයි නැති වෙලා තියෙන්නේ. හරියට නිකන් අකාලයේ මව හිමුණු පුතෙක් කිව්වත් හරි. හැබැයි ඒක සාමාන්‍ය මරණයක් නෙමෙයි. හැංගුණු ඝාතනයක්. ඒකටත් වඩා අඳුරු දෙයක් වෙලා තියෙනවා අභිලාෂ්ට. ඒ වෙලා තියෙන දේ නිසා අභිලාෂ්ගේ ජීවිතයත් හදවතත් කඩා වැටිලා තියෙනවා. අභිලාෂ්ට අරමුණු දෙකක් තියෙනවා. එකක් අම්මා මරපු මිනිමරුව හොයා ගැනීම. අනික මොකද්ද කියලා දැනගන්න ඔයාලා මේ පොත කියවන්න. ඔන්න ඔයාලට මං කුතුහලයක් තිබ්බා. දැන් යමු ඊළඟ ප්‍රධාන චරිතය බලන්න. එයා තමයි සුබෝධනී. සුබෝධනී කියන්නේ නිලියක්. එයා එන්නේ වලව්වට ෂූටින් වලට. එයා වලව්වට අඩිය තිබ්බ ගමන්ම හිතෙනවා මේක සාමාන්‍ය ගයක් නන් නෙමෙයි කියලා. එතනින් පස්සේ තමයි සුබෝධනීගේ ඉරණම මතුවෙන්නේ. මේ වලව්ව ඇතුලේ අద్භූත දේවලුත් සිදු වෙනවා. දැන් මටත් චුට්ටක් දැනෙනවා වගේ. ඔයාලටත් ඇහෙන වෙතිනේ බල්ලු පුරන සද්දේ. මේ ලේඛිකාව අద్භූත ෆීල් එක වචන වලින් හරිම ලස්සනට ගොඩනගලා තියෙනවා. මදරගිර වලව්ව කියන්නේ බීතියත් රහස් භාවයත් මිනිස්සුන්ගේ හදවත අඳුරු පැත්ත එකට බැඳුණු කතාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලා මදරගිර වලව්ව කියවලා ඔයාලගේ හිතට දැනුණු දේ මට කමෙන්ට් කරන්න. එහෙනම් අදට මෙච්චරයි. ආයෙ ලස්සන පොතක් අරගෙන ඔයාලා බලන්න එන්නම්.